අවුරුද්දට මේ විදිහට මුං කැවුම් හදමුද? ඒකට අපිට ඕන කරනවා මුං ඇට ග්‍රෑම් 300යි, හාල් පිටි ග්‍රෑම් 300යි, සීනි ග්‍රෑම් 250යි, පොල් පැණි මිලිලීටර් 200යි. මුං ඇට ටික ලිපේ තියලා බැද ගන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මුං ඇට ටික බැද ගන්න ඕනේ මද ගින්දරේ. එහෙම නැතිනම් මුං ඇටවල මැද බැදෙන්නේ නැතුව වටේම කළු වෙන්න පුළුවන්. එතකොට මුං ඇට බැදුනාම එන නියම රසය එන්නේ නැහැ. මුං ඇට ටික දුඹුරු පාට වෙනකම් බැදගත්තට පස්සේ ලිපෙන් බාලා නිමෙන්න තියලා කොටා ගන්න ඕනේ. හාල් පිටි ටික මද ගින්දරේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ කොටාගත්ත මුං පිටි ටිකයි බැදගත්ත හාල් පිටි ටිකයි කැට නැති වෙන්න පෙනේරයකින් හලා ගන්න ඕනේ. සීනි ටික භාජනයකට දාලා වතුර ටිකක් එකතු කරලා දිය කරගන්න. ඊට පස්සේ සීනි මිශ්‍රණය ලිපේ තියලා සීනි කැට දිය වේගෙන එනකොට පැණි ටිකත් එකතු කරගෙන මද ගින්දරේ උණු කරගන්න. පැණි මිශ්‍රණය උණු වේගෙන එනකොට වාචනයකට වතුර ටිකක් දාලා පැණි මිශ්‍රණය ටිකක් ඒකට දාලා බලනවා. පැණි මිශ්‍රණයේ වතුර දිය වෙන්නේ නැතුව කැටි ගැසෙනවා නම් අන්න ඒක තමයි නියම පදම. පැණි මිශ්‍රණය ලිපෙන් බාගත්තට පස්සේ පැණි මිශ්‍රණයෙන් කොටසක් වෙනම භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි බැදගෙන හලාගත්ත මුං පිටි ටික පැණි මිශ්‍රණයට එකතු කරගෙන හොඳට අනා ගන්නවා. බැදලා හලාගත්ත හාල් පිටි ටිකත් එකතු කරගන්නවා. ඔයාලා පිටි ටික එකතු කරනකොට එකපාරටම පිටි ටික දාන්නේ නැතුව පිටි ටික ටික දාලා වෙන් කරගත්ත පැණි ටිකෙනෝ ටික දාලා පිටි මිශ්‍රණය අනා ගන්න ඕනේ. මේ පදමට පිටි මිශ්‍රණය ආපුවාම තෙල් ටිකක් ගාගත්ත ලෑල්ලකට දාලා තුනී කරගන්න ඕනේ.
තුනී කරනකොට ඇලෙනවා වගේ නම් පොල් තෙල් ටිකක් ගාගෙන තුනී කරගන්න. ඊට පස්සේ උණුවෙන්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. තෙල් ගාගත්ත කෙසෙල් කොලයකට මේ කෑලි ටික තියාගන්න. නැතිනම් පිඟානකට පිටි ටිකක් ඉහලා කෑලි ටික තියාගන්නත් පුළුවන්. මුං කැවුම් වල වටේ ආවරණය හදාගන්නකොට අපි හාල් පිටි ග්‍රෑම් 500කට උකු පොල් කිරි ටික ටික දාලා සාමාන්‍ය ඝනකම් මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඒකට අපි ලුණු ටිකකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයාලා බිත්තර කනවා නම් විතරක් මේ මිශ්‍රණයට බිත්තරේකුත් එකතු කරගන්න පුළුවන්. බිත්තරේ එකතු කරගන්නවා නම් කලින් පිටි මිශ්‍රණය ගොඩක් උක්කුවටම හදාගන්න ඕනේ. මොකද බිත්තරේ එකතු කරගත්තාම පිටි මිශ්‍රණයේ තවත් දියාරු ගතිය වැඩි වෙනවා. බිත්තරයක් එකතු කරපුවාම මුං කැවුම් එක ලස්සනට පිපිලා එනවා වගේම වැඩි රසයකුත් එනවා. මේ විදිහට අපි හදාගත්තු පිටි මිශ්‍රණය දවටලා අපේ මුං කැවුම් ටික බෙද ගන්න ඕනේ. මම මේ මිශ්‍රණයට කහ එකතු කරගත්තේ නැහැ. කහ එකතු කරපුවාම මුං කැවුම් එක හරි ලස්සන පාටට හදාගන්න පුළුවන්. ඒත් කහ එකතු කරගන්නේ නැතුව මද ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගත්තාම මුං කැවුම් එක පෙඟෙන්නේ නැතුව ක්‍රිස්පි ගතියක් හිටින්න වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මුං කැවුම්. ඔයාලත් අවුරුද්දට මේ විදිහට මුං කැවුම් හදලා බලන්නකෝ.